වගේ දානවා. ඒවගේ තියෙන්නේ නැහැ බත දෙන්නේ. සමහර පොල් තෙල් බත දානවා. හැබැයි කොරොක්කෝල් වලට හොඳට පාන සයර් තිබුණා. කොලෙස්ටරෝල් තියෙන අය පාන සයර් බොන්න. තව බින්දක් තියෙනවා ඔක්කොම දිය වෙන්න. නෑ දැන් දාපු එක තාම දිය වෙලා නෑ. වැටෙන්නේ අතේ. කට ඇවිල්ලා සාමාන්‍යයෙන් දාන්නේ අන්නාසි මල්, කුරුඳු කොළ, කරාබු නැටි, කුරුඳු පොතු, එලිසාල් මේ වැට මොන ඇටද? ගම්මිරි සැට. ඒකයි ඔය ඇවිල්ලා මිංචි කොත්තමල්ලි පේස්ට් එක. ලුණු සුදු ලුණු. ලුණු සුදු ලුණු තක්කාලි මිරිස්. අමතක වුණා. මොකද්ද මේක චිකන් දම් බිරියානිද නිකන් චිකන් බිරියානිද? නිකන් බිරියානි. දම් බිරියානිද දෙයි දම් කරන්න ඕනේද? ඉස්සෙල්ලාම කිව්වනේ මොදොප්කිරි ගම්මිරිස් කහ කුඩු ඔක්කොම දාලා සීසනින් කරගත්ත චිකන් එක ඒක උඩින් දානවද? දාලා සම්බෙන්න තියෙනවා. ඊට පස්සේ මාළු මිරිස් කලර දෙකක් ගන්න. ඕනේ නම් මාළු මිරිස් දෙකක් බත තැඹුණාට පස්සේ දාගන්න පුළුවන්ද? ආල හොදලා බත මේවා කරගෙන තියාගන්නවා. මේක දැනෙන්නේ කෙනේනකොට හරිද? තැඹිගෙන එනකොට ඒ ස්ටක් උනේ. ආල රෙඩි කරන්න ඕනේ. මාත් නෙමෙයිනේ මේකට අග්ග චිකන් වෙනවනේ. තේරෙනවද?
ඊපස්සේ අරකේ තමයි අරක තියලා මේක උඩින් තියන්නේ ගන්නට එනවා. ආවෙත් නෑ. මේක දැන් කලවම් කරලා තැම්බෙන්න තියෙනවා. ආල හොඳට හොද ගන්නවා. මම කලවම් කරනවා. මයින්නකොට සුවඳයි. බත් ටික දානවා. සෝරි බත් නෙමෙයි හාල් ටික. ලුණුයි සූදුරු කුඩුයි සුවඳටද දැන් චිකන් එක තැම්බිලාද? බාගෙට තැම්බිගෙන එනකොට බත දාන මස් නෙමෙයිනේ. අඟාල තැම්බෙනවනේ මේක නේද? චොප් ඔෆ් වෙනවා බත් එක තැම්බෙනකොට. රවුම් වෙනවා. ඉතින් දෙකක් කලවම් කරන් දැන් ඔබට අලංගන්නේ කිව්වොත් මින්නක් වැඩි වුණා 56ක් බොන්න ඕන. තනිකර තෙල්. තෙලට උණු වතුර බොන්න ඕන. කැපෙන්න. කන්න කලින් කොලෙස්ටරෝල් බලන්න. ගොරක ගොරක දැම්මේ නෑනේ. ගොරක මොකද? බිරියානි එකට ගොරක දාන්න නැන්ද? බින්න වැඩි කරලා උතුරන්න කියනවා ඈ. කොත වෙන්න ඕනද? නැත්තම් බත උතෙරෙන්න ඕනද? ආ. ලුණු. ලුණුද? කාට තියෙනවද? වාර දානවද ලුණු බලන්න? ඒක ලුණු බලන්න දන්නේ නැහැ. ඒක කොහොමද කියන්නේ? බලන එක. ලුණු සීනි බලන්න දන්නේ නැහැ නේ මට. ඒක චම්පාලි ත්‍යාගන. චම්පාලා දෙම්ම. ඒ වෙලාවේ චොක් ගාලා දාලා ඊට පස්සේ ලුණු ටිකක් දාලා දුන්නා නම් ආයි. ඊට පස්සේ දාන්න බෑ. ඒ ප්‍රමාණයට උරු වෙන්න ඕනේ මේ. මුලින්ම ඉතින් කාටවත් උරු වෙන්නේ නැහැ. උරු කරගමු. හරිය දැන් උරුනකොට පාසට එකේ ගත්තා. ඒක කෑල්ලයි. ඔව්. ආය. ගෙදර හදද්දි මව්මූර් එකට හදන්න පුළුවන්. ඒක දෙදාට ටික කියලා ගත්තා.
මේක උතුරගෙන එනවා බා. අන්න උතුරනවා. හරිද? උතුරනකොට ඇඳි ගාලා ආයි වානවා. මං හිතුවා වෙන මොනාරි දාන්න. හරි උඩ තිබුණා කියන්නේ. ඇඳි ගන්න දැරි මං හිතුවා වෙන මොනාරි දායි කියලා. දා ඉවරයි. දැන් මේක උඩට දින අඩු කරනවා. ඉන්න අඩු කරන්න ඕනලු. කලරින් නැති බුරියානි. එහෙමද? හැබැයි ඇත්තටම මේක බුරියානි. කලරින් නැති බුරියානි.